සුබ උදෑසනක් හැමෝටම. ඔන්න අද අපි ආවේ ලංකාවේ සුන්දරම කඳුකරයට. ඉතින් මේ දවස්වල මේ පැත්තේ ලොකු ආශ්චර්යයක් සිද්ධ වෙනවා. ඒ තමයි මහා නෙළු මල් වසන්තය. ඉතින් අද අපේ අවධානයට යොමු වන්නේ හෝටන් තැන්නෙම තියෙන හරි වැදගත් ලස්සන තැනක් ගැන. ඒ තමයි තොටුපොළ කන්ද. ඉතින් තොටුපොළ කන්ද කියන්නේ අපි හැමෝම අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන තැනක්. මොකද මේක තමයි ලංකාවේ උතුම් කඳු අතරින් තුන්වෙනි තැන ගන්නෙ. කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2357ක් එහෙමත් නැත්නම් අඩි 7733ක් විතර උසයි. මේ කන්ද තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය ඇතුලේ. ඉතින් මේ තොටුපොළ කන්ද මුදුනට යන්න තියෙන මාර්ගය අඩිපාරක් වගේ තමයි තියෙන්නේ. ඒක හයික් එකක් ට්‍රේල් එකක් කියලා කියන්න පුළුවන්. හරිම ලස්සනයි, ටිකක් අමාරුයි. ඒත් ලොකු අභියෝගයක් නෙවෙයි. කන්ද නගින අතරතුරේ තමයි මේ නෙළුමල් වැඩිපුරම දකින්න ලැබෙන්නේ. කඳුකරේ තියෙන හැමදාම මීදුමෙන් වැහුණ වලාකුළු වනාන්තර එහෙම නැත්නම් ක්ලවුඩ් ෆොරස්ට් කියන ඊටාම දුර්ලභ ගණයේ පරිසර පද්ධතියක් තමයි මේ කන්ද වටේටම තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තොටුපොළ කන්ද මෙච්චර විශේෂ වෙලා තියෙන්නේ ඇයි? අපේ පරම්පරාවට මේ සුන්දරත්වය බලන්න ලැබෙන්නේ අවුරුදු 12කට සැරයක් විතරයි දල වශයෙන්. හොඳේ. මේ වතාවේ 2025 ඔක්තෝබර් මාසයේ ඉඳන් මේ මල් පිපීම උපරිමයෙන් පටන් ගන්න තියෙනවා. කන්ද නැගීමේ පටන් මුදුනට යනකම්ම දම්පාට, ලාදම්පාට, නිල් පැහැය සහ කලාතුරකින් කහ පැහැයක් දකින්න පුළුවන්. කහ පැහැය නිකුත් නෙළුමල් යායවල් වලින් පිරීලා තියෙන්නේ යන කන්ද නගින මාර්ගයේ දෙපස. ඉතින් මේ සුන්දරත්වය නොවැම්බර් මාසයේ අග වෙනකම්ම අපිට දකින්න ලැබෙයි කියලා තමයි පරිසරවේදීන් කියන්නේ. ඉතින් මේ අවස්ථාව මගහැරුණොත් ආය අපිට මේ මල් වසන්තය බලන්න ලැබෙන්නේ 2037 අවුරුද්දේදී. මේක හරිම ලස්සන වුණාට ඉතාම සංවේදී පරිසර පද්ධතියක තමයි මේ මල් පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හෝටන් තැන්නට සහ තොටුපොළ කන්දට එන හැමෝම මේ දේවල් මතක තියාගන්න ඕනේ. නෙළුමල් කියන්නේ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පන්ති යටතේ ආරක්ෂිත ශාකයක්. ඉතින් මේ මල් කඩන එක, පඳුරු විනාශ කරන එක නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. මේ මල් පඳුරු වටේටම ඇවිදින්න යන්න එපා. අලුත් පැලෑටි හැදෙන බිම. ඒ නිසා සලකුණු කරලා තියෙන මන් තීරුව දිගේ අඩිපාර දිගේම ගමන් කරන්න. ඔයගොල්ලෝ අරන් යන ප්ලාස්ටික් පොලිතින් කෑම දෙය ඉතුරු වෙන කෑම ಜಾති කිසිම දෙයක් මේ පරිසර පද්ධතිය දිත්තමර එන්න එපා, තියලා එන්න එපා. ඒ හැම දෙයක්ම ආපහු අරගෙන එන්න. හෝටන් තැන්න කියන්නේ කොටිය ඇතුළු වන සතුන් විශාල ප්‍රමාණයක් ආවේ ලංකාවට ආවෙනික වන සතුන් විශාල ප්‍රමාණයක් ගැවසෙන තැන. ඉතින් ඒක නිසා පරිස්සමෙන් සබහා දහමට කරු කරලා ගමන් කරන්න.